ආයුබෝවන්. පිරිමි අය මුහුණ දෙන ලොකුම ගැටලුවක් ලෙස ලිංගික අප්‍රාණිකත්වය හඳුන්වන්න පුළුවන්. විවිධ පෙති, කරල්, එන්නත් සහ විවිධාකාරයෙන් සකස් කර ඇති ව්‍යාජ ඖෂධ ගැන මෙහිදී කතාබහට ලක් වෙනවා. අදිසියේවත් පෙත්ත වැරදුනොත් ලොකු අමාරුවක වැටෙනවා. මේ කෘත්‍රිම බෙහෙත් වලට වැඩිය ස්වාභාවික උත්තේජනයක් ලබා දෙන ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෝමාරිකාවල ලිංගික අප්‍රාණිකත්වය නැති කරනවා කියලා නවතම සොයා ගැනීම් වලින් තහවුරු වෙලා තියෙනවා. කෝමාරිකා ජෙල් වල ඇති විවිධ සංඝටක මේ සඳහා උපකාරී වන බවයි සඳහන් වෙන්නේ. රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් බොහෝ දෙනෙක් භාවිතා කරන මේ කෝමාරිකා ආයුර්වේද ප්‍රතිකාර සඳහා නැතුවම බැරි ඖෂධයක්. ඉතින් අපි මේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයාගේ ජීවිතයට වටිනා කියන වීඩියෝ හැමදාම බලන්න. කෝමාරිකා තුල අන්තර්ගත වන ස්වභාවික කාබනික ජර්මේනියම් සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවික නියාමනය කරන බව නවතම සොයා ගැනීම් වලින් තහවුරු වෙලා තියෙනවා. මේ නිසා වියාග්‍රා හෝ වෙනත් කෘත්‍රිම ප්‍රතිවල ක්‍රියාකාරීත්වය ස්වාභාවිකව සහ ආරක්ෂිතව කෝමාරිකා මගින් ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. මේ ස්වභාවික ජර්මේනියම් සංයෝගය හත්තු, සුදුලූණු වැනි ආහාර තුලත් අඩංගු වෙනවා. කෝමාරිකා තුල අන්තර්ගත වන සමස්ථානික කැල්සියම් ලවණ මගින් ශරීරයේ තුල සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනු ලබනවා. ඒ වගේම කෝමාරිකා මගින් ශරීරයේ LDL කොලෙස්ටරෝල් වැනි ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ HDL කොලෙස්ටරෝල් නැමැති ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීම සිදු කරනවා. මේ නිසා රුධිර සංසරණය ශරීරය තුල කාර්යක්ෂමව සිදු වෙනවා. අප්‍රාණිකත්වයට මූලිකම හේතුව නිසි රුධිර සංසරණ පද්ධතිය ශරීරය තුල නොමැතිවීමයි. මේ හේතුව නැති කරන නිසා කෝමාරිකා හොඳ වාජීකරණයක් ලෙස ශරීරයේ ක්‍රියා කරන බවයි අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙන්නේ. කිරීටක ධමනිවල රෝග ඇති පුද්ගලයින්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැතිවීම නිසා ඇතිවන වම්පස පපුවේ සහ පපුවේ වේදනාව නැත්නම් ඇජ්‍රිනා රෝගී තත්ත්වය කෝමාරිකා තුල අධික ලෙස අඩංගු වන පෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සකසා ගන්න පුළුවන්. කෝමාරිකා තුලින් හදවත් රෝගවලට සහනයක් ලබා දීම සහ රුධිර සැපයුම් වර්ධනය කිරීම සහ සමස්ත රුධිර පද්ධතියම සුවදායි ලෙස පවත්වා ගැනීම නිසා ලිංගාශ්‍රිත රුධිර සංසරණය මනාව පාලනය කරනවා. ඒ නිසා පිරිමි පුද්ගලයන් හට කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීමෙන් පසුව පුරුෂ ශක්තිය වර්ධනය කර ගැනීමට හැකි බව අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙනවා. නමුත් හිතුමතේ එක දිගට කෝමාරිකා ආහාරයට ගැනීමට පිළියමක් වෙන්නේ නැහැ. මීට අමතරව කාන්තාවන්ගේ යෝනියේ ලිහිසි ද්‍රව්‍ය නිසි පරිදි ශ්‍රාවය නොවන අයටද මේ කෝමාරිකා ජෙල් මගින් ස්වාභාවික ලිහිසි ද්‍රාවණයක් ලෙස යොදා ගන්නත් පුළුවන්. හැබැයි මේ සියල්ල වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුයි. ඒ වගේම කෝමාරිකා ආහාරයට ගන්න පුළුවන් ක්‍රම විදියට කෝමාරිකා පත්‍රයේ ඇතුළත ඇති ජෙල් සංයෝගය වෙන් කරගෙන එයට වතුර සල්පයක් සහ සීනි, දෙහි, ලුණු යොදා ඔබට පහසුවෙන්ම බීම එකක් ලෙස සකස් කරගෙන ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක සමස්තයක් වශයෙන් හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වගේ ගැටලු තියෙනවා නම් කෝමාරිකා මගින් මේ ගැටලු වලට ප්‍රතිකාර සොයා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා subscribe කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.